අදත් මගේ channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මුලින්ම කියන්න ඕනි මං හිතනවා ඔයාලත් මං වගේ පරිස්සමට ඇති කියලා. මොකද මේ ටිකේ ලංකාවේ ස්වභාවික විපත් ගොඩක් වෙනවා. ඒක මටත් ගොඩක්ම බලපෑවා. මගේ WhatsApp channel එකේ ඉන්න කට්ටිය නම් දන්නවනේ මොකක්ද උනේ කියලා. ඒ හින්දා හැමෝම පරිස්සමෙන් ඉන්න. පුළුවන් හැමෝටම උදව් කරගෙන එහෙනම් අද ගෙනල්ලා තියෙන්නේ thumbnail එකේ දකින්න ඇති tiger shovel nose catfish එහෙම නැත්නම් TSN ගැන care guide එකක්. මේක මම ගොඩක් ආසාවෙන් කරන review එකක්. මොකද personally මම ගොඩක් කැමති මාළුවෙක් තමයි tiger shovel nose catfish කියන්නේ. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. TSN කිව්වහම නිකන් අර RTC වගේ එහෙම පොඩි line එකකුත් යනවා නේද? මොකද TSN RTC. ඔව් ඒ දෙන්නම එක වගේ. මොකද TSN කෙනෙක් හදනවා නම් අනිවාර්යෙන් එයා ගාව RTC කෙනෙක් ඉන්නවා. RTC කෙනෙක් හදනවා නම් එයා ගාව අනිවාර්යෙන් TSN කෙනෙක් ඉන්නවා. නැත්තම් දුක තමයි. මොකද මම දැනට දැකලා තියෙන විදිහට අනිවාර්යෙන් TSN කෙනෙක් ඉන්න පොණ්ඩ එක අනිවාර්යෙන් RTC කෙනෙක් ඉන්නවම තමයි. අනික ඒ වගේ දෙන්නෙක් එකට ඉන්න පොකුණක් හෝ ටැංකියක් පට්ට ලස්සනයි මට නම්. ඒක මගේ පෞද්ගලික මතයක්. හරි tiger shovel nose catfish එහෙම නැත්නම් TSN මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය මාළුවෙක් ලංකාව ඇතුලේ. ඒ අතරේ මම දැක්කා ගොඩක් අය TSN ලව හදන්න පටන් අරන් තිනවා. හැබැයි මම නම් කියන්නේ ඔයා monster field එකට අලුත් එක්කෙනෙක් නම් ඔයා TSN එක්කෙනෙක්ව හදන්න ගන්න එපා දැම්ම. මොකද ඔයා අඩුම අවුරුද්දකවත් experience තියෙන එක්කෙනෙක් නම් monster fish හදලා ඔයා TSN එක්කෙනෙක්ව ගත්තර ගමන් නැහැ. ඒකත් මතක් කරගමන් අපිට මෙයාලව මුලින්ම බලාගන්න හම්බුවෙන්නේ දකුණු ඇමරිකාවේ ඇමේසන් ගඟේ. මෙයාලට ඔය ටයිගර් shovel nose කියන නම හැදෙන්න හේතුව තමයි ටයිගර් කෑල්ල නම් ඉන්නේ මෙයාලගේ කලර් පැටර්න් වලින් ඔයාලට බලාගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ යන ෆොටෝ වලින්. ඔය ඉස්සරහට දික් වෙලා තියෙන පැතලි නහය හින්දා තමයි මෙයාලට shovel nose කියන කෑල්ල ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙයාලගේ නම එකතු වුණාම tiger shovel nose කියලා හැදෙනවා. එහෙම නැත්නම් හැමෝම ලේසියට කියන්නේ TSN කියලා. ඒ හින්දා මාත් TSN කියන නම ගන්නම් වීඩියෝ එකේදී. පාට ගැන කතා කරොත් මම කලිනුත් කිව්වා මෙයාලගේ කොටියෙක්ගේ වගේ ඩිසයින් එකක් වැටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පොඩි කාලේ නම් කළු සුදු දෙක තමයි මෙයාලගේ ගොඩක් බලා ගන්න පුළුවන්. ලොකු වෙන්න වෙන්න තමයි කලර් පැටර්න් එහෙම ඉන්නේ. ඒත් එක්කම තමයි ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේන්න ඉන්නේ මෙයාලට කියන්නේ marble tiger shovel nose catfish කියලා. සාමාන්‍යයෙන් ලංකාවේ නම් මම දන්න තරමින් නැහැ. මෙයාලා සාමාන්‍යයෙන් මං හිතන විදිහට මෙයාලා හයිබ්‍රිඩ් මාළු වෙන්න ඕනි. සාමාන්‍යයෙන් නැචරල් හැබිටට් වලින් නම් හොයාගන්න නැහැ මේ වගේ මාළු. මම මේක දැම්මේ ඔයාලගේ අමතර දැනුමට වගේ. සාමාන්‍යයෙන් ටයිගර් shovel nose ලගේ වර්ග නැහැ වෙන. ඉන්නවා නම් ඉන්නේ මෙයාලගේ ඇල්බිනෝ එක තමයි. ඇල්බිනෝ එකත් ලංකාවේ හොයන්න නැති තරම්. පර්සනලි මම නම් ඇත්තටම ගොඩක් කැමති ලස්සන මාළුවෙක් තමයි TSN කියන්නේ. ඒ හින්දාමයි මම හදන්න ගත්තේ TSN එක්කෙනෙක්ව. මගේ TSN ගෙත් මං වීඩියෝ එකක් දාන්නම් ඔයාලට බලන්න. වීඩියෝ එකේදී ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. සාමාන්‍යයෙන් මෙයාලා ඉන්න කැමති පිරිසිදු ඔක්සිජන් මට්ටම වැඩි වතුරක. ඒ හින්දා ඔයාලට පුළුවන් තරම් මෙයාලා හදන ටැංක් එක හොඳ ෆිල්ටරේෂන් එකක් දාලා හොඳ ඔක්සිජන් ලෙවල් එක තියාගන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම තමයි මෙයාලා හරියට හැදුවොත් සාමාන්‍යයෙන් වැඩුණු මාළුවෙක් අඩි 4ක් විතර ලොකු වෙනවා ඇක්වේරියම් මේක. සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරේ නම් අඩි 4.5ක් විතර ලොකු වෙනවා. ඇක්වේරියම් මේක හොඳට හදන මාළුවෙක් නම් අපිට මෙයාලව අවුරුදු 25ක් 20ත් අතර වගේ ලොකු කාලයක් අපි ගාව තියාගන්න පුළුවන්. හරියට ෆිල්ටරේෂන් එකක් දීලා ඒ එක්කම හොඳ වතුර ටිකක් දීලා ඒව හදාගත්තොත් අපිට පුළුවන් මෙයාලව ගොඩක් කාලයක් ජීවත් කරවන්න. ඒකම මෙයාලගේ ටැංක් ස්පේස් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් උපරිමයටම වර්ධනය වෙච්ච මාළුවෙක්ට වීදුරු ටැංකියකට වඩා මන්නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ පොකුණක්. මොකද මෙයාලා ටිකක් ජව සම්පන්න මාළු. සාමාන්‍යයෙන් ඉක්මනට කලබල වෙන මොකක් හරි අවුලක් ගිහින් ඉක්මනට ඇවිල්ලා වීදුරුව වැදුනොත් අනිවාර්යෙන් වීදුරුව යනවා. ඒ හින්දා මන්නම් රෙකමන්ඩ් කරන්නේ පොකුණක්. සාමාන්‍යයෙන් මෙයාලා උපරිමයටම වර්ධනය වෙච්ච මාළුවෙක්ට සාමාන්‍යයෙන් 8-4 වගේ පොකුණක් තිබ්බත් ඇති අවම වශයෙන් ඒ ගාන වගේ පොකුණක් තිබ්බනම් ඇති. ඒත් එක්කම තමයි මෙයාලගේ කෑම ගැන කතා කරොත් මෙයාලා පොඩි ඉස්සෝ සාලියෝ එතකොට වැව් මාළු නැත්නම් එහෙම නැත්නම් කානිවෝ සින්කින් පැලට් එකකට උන්වත් අපිට හුරු කරගන්න පුළුවන්. ඒකත් එක්කම මතක් කරන්න ඕනි සාමාන්‍යයෙන් ඔයා TSN පොඩි පැටියෙක් හදනවා. ඒ කියන්නේ සාමාන්‍ය අඟල් 2ත් අඟල් 4ත් වගේ පොඩි පැටියෙක් හදනවා නම් ඔයාලා මාළු හරි සාලියෝ ඒ වගේ මොන හරි දෙනවා නම්
ඔයාලා කටු ඇරලා දෙන්න. කටු ඇරලා මස් විතරක් දෙන්න. මොකද සමහර වෙලාවට මෙයාලා කටු හිර කරගන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් TSN පැටියෙක් පොඩි කාලේ බලා ගන්නවා කියන එක පොඩ්ඩක් අමාරු වැඩ. ඒත් එක්කම මෙයාලා ඉන්න කැමති උෂ්ණත්වය ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මෙයාලා සෙල්සියස් අංශක 24ත් සෙල්සියස් අංශක 28ත් වගේ උෂ්ණත්වයක ඉන්න කැමති. ඒත් එක්කම මෙයාලා ඉන්න කැමති pH අගය ගැන කතා කරොත් සාමාන්‍යයෙන් 6.5ත් 7.5ත් අතර pH අගයක තමයි මෙයාලා ඉන්න කැමති. ඒකම සාමාන්‍යයෙන් සති දෙකකට එකපාරක් 140ක වගේ වෝටර් චේන්ජ් එකක් දෙනවා නම් ඒක මාළුවට ගොඩක් හොඳයි. තව මෙයාලා හදද්දි ඔයාලා කරන ලොකු වැරද්දක් තමයි මෙයාලට ඕවර් ෆීඩ් කරන එක. ඒ කියන්නේ ඕනිමට වඩා කෑම දෙනවා මෙයාලට. සාමාන්‍යයෙන් අර බඩ ලොකු වෙන්න කෑම දීලා තියෙන්නේ. අන්න ඒක හොඳ නෑ. එතකොට මෙයාලට පොඩි ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා ඉස්සරහට. ඒ හින්දා පුළුවන් නම් ඒකත් නතර කරගන්න බලන්න. ඒත් එකම මෙයාලාගේ ටැන්ක් මේට්ස් එහෙම නැත්නම් මෙයාලත් එක්ක එකට හදන්න පුළුවන් මාළු ගැන කතා කරොත් මුලින්ම කියන්න ඕනි හැම මොන්ස්ටර් ෆිෂ් වගේම තමයි මෙයාත්. මෙයාත් ටිකක් ඇග්‍රෙසිව්. සාමාන්‍යයෙන් සයිස් මැච් කරලා දැම්මොත් නම් අවුලක් වෙන්නේ නෑ. එතකොට මෙයාලගේ ටැන්ක් මේට්ස් විදියට අපිට ගන්න පුළුවන් පීකොක් බාස් වර්ග, ජයන්ට් ගුරාමි, එතකොට රෙඩ් ටේල් කැට් ෆිෂ්, ඇරවානා, ස්ටින්ග්රේ, ගොලියට් ටයිගර් ෆිෂ්, ඒ වගේ ටිකක් ලොකු වෙන මෙයාලා වගේම ටිකක් ඇග්‍රෙසිව් ලොකු වෙන මොන්ස්ටර් ෆිෂ්ලා ගත්තොත් සාමාන්‍යයෙන් මෙයාලාගේ වගේම සයිස් එක මැච් කරලා අපිට දාගන්න පුළුවන් වුණොත් මෙයාලත් එක්ක එකට හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනිත් කැට් ෆිෂ් වර්ග වගේම තමයි මෙයාලත් හුඟක් රැයට තමයි ඇක්ටිව් වෙලා ඉන්නේ. දවල්ට ඔය කොහේ හරි කොටයක් අස්සේ එහෙම නැත්නම් ගල්ලක් අස්සේ ඒ වගේ හැංගිලා ඉන්න තමයි කැමති. මේ කෙනෙක්ව හදනවා නම් එයාට දවල් කාලෙදි හැංගිලා ඉන්න මොකක් හරි එකක් දාන්න. ඒ කියන්නේ බට කෑල්ලක් හරි එහෙම නැත්නම් කොටයක් හරි සාමාන්‍ය මෙයාලා හිර වෙන්නේ නැති වෙන්න ඒක ඔයාලා බලලා දාගන්න ටැංක් එකට. ඒත් එක්ක මේ ටිකේ මතක් කරන්න ඕනේ මේ ටිකේ ටිකක් සීතලයි වතුර. එතකොට RTC TSN නැත්තම් ඕනිම මාළුවෙක්ට ඕනිම පොඩි මාළුවෙක්ට වයිට් ස්පොට් හැදෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් ඒක ගැන සැලකිල්ලෙන් ඉන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම තමයි වෙළඳ පොලේ මෙයාලගේ මිල ගැන කතා කරොත් මේ වෙද්දි TSN කෙනෙක් 2000-2500ත් අතර මුදලකට ලංකාවේ වෙළඳ පොලේ අලෙවි වෙනවා. ඒ වගේම තමයි මංගාවත් මේ වෙනකොට TSN ලා ස්ටොක් වෙලා ඉන්නවා. ඔයාලා ගන්න කැමති එක්කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම මට මැසේජ් එකක් දාන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර් එක ඇති. ඒත් එක්කම අද අපි අපේ වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා TSN එහෙම නැත්නම් ටයිගර් සවල් නෝස් කැට් ෆිෂ් කෙනෙක්ව හදන්න අවශ්‍ය මූලික කරුණු ඔයාට දැනගන්න ලැබෙන්නේ නැති කියලා. ඒත් එක්කම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා පල්ලෙහින් තියෙන bell icon එකත් all කරගෙන තියාගන්න. එහෙම වුණොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට එනවා. ඒකම ඉස්සරහට පොඩි වැඩක් යනවා. කට්ටිය සෙට් වෙලා ඉන්න. පොන්ඩගේ ෆීල්ඩ් එක මාරු කරන්නත් ඕනි. ඒකෙම තව පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා. ඒක බලන්න ඕන නම් කට්ටියම දිගටම සෙට් වෙලා ඉන්න. ඒකත් ඉක්මනට වැඩේ යන ගමන් තියෙන්නේ. ඒකත් වැඩ ටික ඉවර කරගන්න ඕනි කොහොම හරි. ආයෙත් මතක් කරනවා subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා TSN කෙනෙක් හදන එහෙම නැත්නම් TSN කෙනෙක් හදන්න හිතන් ඉන්න ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් එයාලටත් මේක share කරන්න. එයාලටත් වැදගත් වෙයි. මොකද TSN කියන්නේ ලස්සන මාළුවෙක් හරියට හැදුවොත් අපිට ගොඩක් කාලයක් ජීවත් කරව ගන්න පුළුවන් සුපිරි මාළුවෙක් තමයි TSN කියන්නේ. එහෙනම් ඔයාලා පරිස්සමින් ඉන්න. හැමෝටම උදව් කරගෙන පරිස්සමින් ඉන්න. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.